PTE test date එක දවසේ මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාට වෙන්නේ. මොකද හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි test date එක දවසට මොකක්ද ඇත්තටම එතන වෙන්නේ කියන එක idea එකක් නැහැ. ඉතින් මම පොඩි summary එකක් දෙන්නම්. PTE test date එක දවසට වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ පාස්පෝර්ට් එක අරගෙන යන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ID එක. ඔයා national ID එක එහෙම අරන් යන්න එපා. මට එහෙම students ලා හම්බෙලා තියෙනවා. Definitely you have to take your passport with you. ඔයාගේ passport එකේ නමයි, ඔයාගේ profile එකේ නමයි. ඒ කියන්නේ myPT login එකේදී හම්බෙන ඔයාගේ profile එකේ නමයි දෙක හරියටම ස්පෙලිංස් එක සිමිලර් වෙන්න ඕනේ. හදිස්සියේ හරි ඔයාගේ එක ස්පෙලිං මිස්ටේක් එකක් හරි තිබ්බොත් ඔයාට ඒ වෙලාවට එක්සෑම් එක කරන්න හම්බෙන්නෙත් නෑ. ඔයාට ඒක රිෆන්ඩ් එකක් ගන්නත් බෑ. හරිද? ඒකට ඔයාගේ ගෙව්ව ගාන හැමම නිකන් වතුරේ යනවා. ඒක නිසා යන්න කලින් අනිවාර්යයෙන්ම චෙක් කරලා යන්න ඔයාගේ පාස්පෝර්ට් එකේ නේම් එකද ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ කියලා. That's the first thing. ඊට පස්සේ ටෙස්ට් ඩේට් එක වෙලාවෙදී එතෙන්ට ගියාම එයා ඔයාට දෙනවා ඔයාගේ පාස්පෝර්ට් එක බලලා ඊට පස්සේ ඔයාට දෙනවා ඇග්‍රීමන්ට් එක. ඒ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා කොහොමද ඔයා කරන්න ඕන දේවල් මොනවද කරන්න ඕනේ නැති දේවල්. ඒ කියන්නේ ඔයා අනිත් අයට කතා කරන්න එපා. ෆෝන්ස් ඔක්කොම ලොකර් එකට දාන්න ඕන. ඔයාට ලොකර් එකක් හම්බ වෙනවා. ඒක ඇතුළට ඔයාගේ ෆෝන්ස් දාන්න ඕනේ, belongings දාන්න ඕන. ඔයාට කිසි දෙයක් ගෙනියන්න බෑ ඒක ඇතුළේ. ඩිජිටල් සිග්නේචර් එකක් තමයි ඔයාගෙන් ගන්න. ඔයා ඩිජිටල් සිග්නේචර් එක දුන්නාට පස්සේ palm එක ස්කෑන් වෙනවා. ඒකම ඔයාගේ ෆොටෝ එකකුත් ගන්නවා. ඒ ෆොටෝ එක තමයි ඔයාගේ රිසල්ට් ෂීට් එකේ තියෙන්නේ. ඔන්න ඔය ටික ඔයාගේ උනායින් පස්සේ ඔයාව ඩිරෙක්ට් කරනවා ඔයාගේ සීට් එකට. ඒ අද්දි ඔයාට දෙන්න ඕනේ ඔයාගේ erasable notepad එක සහ ඔයාගේ පෙන්ස් ටික. එහෙම නැත්නම් ඔයා එතෙන්ට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම චෙක් කරන්න සීට් එකේ ඔයාගේ තියෙනවද කියලා ටේබල් එක උඩ erasable notepads and ඒ කියන්නේ erasable notepad එකක් කියලා කියන්නේ තමයි laminated A4 sheets වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒක නිකන් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් නෙමෙයි ඔයාට හම්බෙන්නේ. ඒ වගේ erasable notepads ටිකක් ඔයාට තියෙන්න ඕනේ. ඒවා සහ ඔයාගේ පෙන්ස් අනිවාර්යයෙන්ම බලන්න පෙන් එක ලිය වෙනවද කියලා. පෙන් එක ඇරලා තියාගන්න එපා. ගොඩක් වෙලා ඒක එතකොට AC එකට ඒක dry වෙනවා. ඊට පස්සේ ඒක ලිය වෙන්නේ නැති වෙනවා. නිසා පෙන්ස් දෙකක් සාමාන්‍යයෙන් දෙකක් තුනක් ප්‍රොවයිඩ් කරනවා. බලන්න ඒවා ලිය වෙනවද කියලා. ඉතින් මේවා හරිම ඉම්පෝටන්ට් දේවල් ඔයාගේ එක්සැමිනේෂන් එකේදී. එහෙම නැත්නම් වෙන්නේ ගොඩක් නර්වස් වෙනවා. එතෙන්ට ගියාම අයියෝ මට හම්බෙලා තියෙන ස්ටුඩන්ට්ස්ලා මට erasable notepads හම්බුන්නේ නැහැ. මගේ pens ලිය වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ මට ඒක ගෙනත් දෙන්න විනාඩි 3ක් 4ක් ගියා. එතකොට මට note taking එක කරගන්න බැරි වුණා. ওই විදිහේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවට ready වෙලා යන මම හිතනවා මේව මාර important information ගොඩක් ළමයින්ට. මොකද ඔයාලා first time යනකොට nervous වෙලා යන නිසා. ඉතින් මේ වගේ tips ඔයාලට පුළුවන් මාත් එක්ක දැනගන්න අපේ channel එකට. එහෙම නැත්නම් අපේ profile එකට follow කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම follow කරන්න මතක් කරගන්න.